අම්මට සිරි බණිරින් එක හිමිතරේ උදැස්සනින් අම්මට සිරි බණිරින් එක ඇවිල්ලා බලමු ටෝකන් ගන්න. අම්මට සිරි ගරීන ඇදලපන් අපිට අයියෝ. බලමු අම්මට සිරි අන්න ට්‍රික් එක වැඩ අඩෝ ඊසි බං ඊසි ඉල්ලගේ කැලෙන්ඩර් එක බලයකෝ ආයි දන්නවනේ ජූලි මාසේ කැලෙන්ඩර් එක බලලා මං කෙලින්ම ස්පීකර් ගන්න. අම්මට සිරි මෝල් එකක් වැදුනා. අම්මට අර ඉතින් කියන්නේ බයි කියන්නේ ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එක ඉතින් මම වැඩිපුර කතා කියන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයා කොහොමද thumbnail එකෙන් දැකලා ඇති. ඉතින් මේ වීඩියෝ එක ඔයා හිතන්න එපා මම ස්පින් කරාට පස්සේ ආයි voice record දානවා. මේක මම live action කරන විදිය. ඉතින් මට කැමරා එක නැති හින්දා තමයි මම මෙහෙම කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක දැන් ඊට කලින් මේ මං ගාව ඩයමන්ඩ් නැහැ. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් 246යි තියෙන්නේ. ඉතින් 246යි. ඉතින් ඊඳ මම ටොප් ඉවෙන්ට් එක කව කරා. ඉතින් මම ටේන් කරගෙන ඉතින් daily diamond එක අපි ටේන් කරලා ඊට පස්සේ අපි ටොප් ඉවෙන්ට් එකේ ඔය තියෙන මේ price ටිකත් අරගෙන ඊට පස්සේ ඔයගේ තියෙන vouchers ටික තියෙනවා. අන්න ඒක තමයි වටින්නේ. ඉතින් ඒක අරගන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ඒක ඉතින් අපිට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් අරගන්න. ඉතින් ඔයගලන්ට vouchers 3ක් හම්බ වෙනවා කියන්නේ ඉතින් පට්ට වාසියක් ඉතින්. ඉතින් ඒක මිස් කරගන්න එපා කියලා මම මතක් කරගන්නේ. පොඩ්ඩක් කතා වැරදිලා මේ බටන් එකේ පුණා. ඒක ප්‍රශ්න නැහැ. ඉතින් ඒක මිස් කරගන්න එපා. ඉතින් මට මේ මෙච්චර ඩයමන්ඩ් තියාගෙන කොහොමද ස්පින් කරන්නේ කොහොමද බං? ඊට පස්සේ ධෝනියම අර කව යවනවා ඉතින්. හරි කමන්නේ අපිට ජාමිල වගේ. thank you. හරි මම මට පස්සේ ෆීඩ්බැක් එකක් තවන්න. හරිද? ඉතින් ඔන්න ඔයාලට පේනවා ඉතින් ඩයමන්ඩ් 1131ක් තියෙනවා. ඉතින් අපි වැඩි කතා නෑ ට්‍රික් එක පාවිච්චි කරමු. සෝරි වැරදුනා. කැරක්ටර් එකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලා අපේ එක්සි කෙල්ලව දාගන්න ඕනේ. හරිද? එක්සි කෙල්ලව හරිද? දාගෙන ඊට පස්සේ කෙලින්ම ගිහලා ක්ලියර් කෑෂ් පාරක් දෙන්න ඕනේ. ක්ලියර් කෑෂ් පාරක් දෙමු. ඊට පස්සේ අපි මම කියන ඉතින් ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එක බලන්න කියලා මම මතක් කරන්නේ. ඉතින් ඔය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් ලයික් පාරක් දාපන් යකෝ මෙච්චර ස්පින් කරන්න ආපු එකේ ලයික් පාරක් දාලා ඉතින් සෙට් කරනවා. ඊට පස්සේ බොරුවට අපි ඉවෙන්ට්ස් පැත්තට ගිහලා බොරුවට ඉවෙන්ට්ස් බලනවා වගේ පොඩ්ඩක් රඟපාලා ඊට පස්සේ ස්ටෝර් එක පැත්තට යනවා. ස්ටෝර් එකකින් තමයි බණි රින් ඉවෙන්ට් එකට යන්න ඕනේ. ඒක මතක තියාගන්න. හරි ඉතින් මම ඩවුන්ලෝඩ් කරන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් අපිට රතු බණි ආවිල්ලා තියෙනවා, නිල් බණි ආවිල්ලා තියෙනවා. අර අලුතින් ආපු බණියත් ඇවිල්ලා. මම කිව්ව විදියට අර කහපාට බණිය දීලා නැහැ. ඉතින් අපි සුපුරුදු විදියටම තව දෙයක් මේ සැරේ ගරින කුප්ප වැඩක් කරලා දිනවා. මේ අපිට වැඩි වෙ කියන්නේ මෙහෙමයි වටිනාකමක් දීලා තියෙන ඒනොට ඉතින් දුප්පත් අපිට වගේ එහෙම ගන්න බෑනේ බං. ඉතින් සුපුරුදු විදියට අපි ඉතින් ගෝල්ඩ් වෝල්ඩ් ස්පින් එකක් දෙමු. ඉතින් ගරීනාව නෙමෙයි රවට්ටන් ගරිනගේ දෝනිය රවට්ටන්න ඕනේ බං. සෝරි වැරදුනා. ආයි කියන්නේ අපි ගෝල්ඩ් වෝල්ඩ් එක ස්පින් කරා. ඉතින් ගැම්මඩ අපි යන් බණි රින් ඉවෙන්ට් එක. ඉතින් ඔන්න බිල්ලගේ ජූලි කැලෙන්ඩර් එක බලලා අපි පළවෙනි ස්පින් එක දුන්නා. හරිද? M40ට දුන්නේ. ට්‍රික් එක වැඩ බලපන් අනිවාර්ය වැඩ. හරිද? ඒක කරලා බලපන් අනිවාර්යද. බලමු. තමයි පළවෙනිගෙන් උඹලා මේ කියන එක දෙන්නේ පළවෙනිගේ. එයා කොයික මාර් කතාවන්නේ. අපි බලමු වන් ස්පින් එක ඒ ජූලි කැලෙන්ඩරේ නේද? හරි. ඉන්නේ දැන් අපි 5 ස්පින් එකක් දෙන්න ඕන. හරිද? ජෙම් 40 දෙන් 5 ස්පින් එකක් දෙන්න ඕන. එතකොට නෑ එන්නේ නෑ. ඒක තමයි කියන්නේ ඇත්ත කතාව. ඊට පස්සේ ඉතින් ගැම්මට ආයේ 5 ස්පින් එකක් දෙන්න ඕන අර වවුචර්ස් වලින්. බලමු. අම්මට කිව්වා අන්න ට්‍රික් එක වල අඩෝ ඊසි බං ඊසි ඉල්ලගේ කැලෙන්ඩර් එක බලලා යකෝ ආයේ දන්නවනේ ජූලි මාසේ කැලෙන්ඩර් එක බලලා මං කෙලින්ම ස්පින් කරලා දන්නේ. අම්මට සිරි වෝල් එකක් වැදුනා. අම්මට සන් දැක්කනේ මම ඕ ඊසි ඉතින් මෙහෙමයි මේ මම ඕගලන් පොඩ දිලි ගන්නවනේ තමයි ඉතින් මෙහෙම ස්පින් කරන්නේ. ඉතින් ඔය විදිහට කරලා බලන්න අනිවාර්යෙන් බණ්ඩල් එකක් එයි. ඉතින් අපි ඊළඟ ස්පින් එක 1 ස්පින් එකක් දීලා බලමු. 9 ස්පින් එකයි ඒකට පින්න පුළුවන් කියන්න බෑනේ. ඉතින් බලමු නෑ ටෝකන් ආයි දැන් ආයෙ දෙන්නේ. එහෙම තමයි ආයෙ දෙන්නේ. ආයෙ 1 ස්පින් දුන්නම ඒත් දෙන්නේ ටෝකන් එකක් ඉන්නේ බලන්න. අර ටෝකන් තමයි ආයෙ දෙන්නේ. ආයෙ ජීවිතේ දෙන්නේ. ඉතින් අපි ගැම්මට ඊළඟට 5 ස්පින් එක දීලා මගේ ටික් එක පාවිච්චි කරලා ඕම් රින් කට්ටු දෙක කෑයි පිට්ටු බිල්ලගේ ජූලි කැලෙන්ඩර් මට බණ්ඩල් එකක් දීපන්. බණ්ඩලක් ආවනේ හරි කමන්නේ ටෝකන් හරි ආවනේ කමන්නේ. කෑලි මදි යකෝ 400ක් ඕනි මට. 5 ස්පින් එකක් දෙමු 5 ස්පින් එකක් දෙමු. ටෝකන් ආයි කමන්නේ. හරි එක බණ්ඩලක් දුන්නනේ අර ආදරේ බං අඩෝ මට ඩයමන්ඩ් දීලා ඉතින් අපි ගෝල්ඩ් වලට ස්පින් එකක් දීලා බලමු කොහොමද ඒත් නෑ. ආයි එකකින් එන්න දෙන්නේ නෑ යකෝ. ඉතින් අපි 5 ස්පින් එකක් දෙමු ගැම්මට. ඒක අම්මට බැක්පැක් එක වගේ. අඩෝ මේ මෙව්වා තමයි බං ට්‍රික් කියන්නේ බලපන් ඊසි බං නේද කියලා.
ඔච්චර මේ එකේ ටෝකන් දෙන්න එපා. හරි ඉතින් කියලා වැඩ නැහැ. ඉතින් එච්චරයි ඉතින් ඔයගොල්ලෝ බලාගත්ත ඇති ඉතින් ඔය ඩයමන්ඩ් 1000න් ඉතින් කොහොමද ගත්තේ කියලා. ඉතින් බය වෙන්න එපා. දවස් 23ක් තියෙනවා ඉතින් අපිට. ඉතින් ඕකේ බලාගන්න පුළුවන්. ඒ කියන්නේ පරණ බණියට වටිනාකම තියලා තියෙනවා. ඒක ටෝකන් 500 එක්ස්චේන්ජ් කරන්න. ඉතින් අලුත් බණියේ ටෝකන් 400. ඊට පස්සේ අපේ රතු බණියේ තියෙන ඒකත් ටෝකන් 400. ඉතින් අනිත් ටික ඉතින් පොඩි ප්‍රයිසස් ටික තියෙනවා. ඉතින් ටෝකන් 80ට තියෙනවා 60ට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒවත් එක්ස්චේන්ජ් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන් බලාගන්න පුළුවන්. ඉතින් මට බණිය තැන්න ඉතින් ජිම් 1200 ගානකින් මම කරපු වැඩ නෑ 1200 ගානකින් හරි 1100 මම මතක නෑ ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ජිම් 1100 ගානකින් ඉතින් මම ස්පින් කරලා ඉතින් බන්ඩල් එකක් ගත්තා ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉතින් අපි ගැම්මට ඉතින් මේල් කැරක්ටර් තෝරගෙන ඉතින් බන්ඩල් එක බලමු අපි ලස්සනද කියලා අපි බණිය ගන්න ඔළුව දාගත්තා ෆුල් බන්ඩල් එක දාගමු මේක නම් අම්මා තමයි සුපිරියක් ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉතින් ජිම් 1100 ගානකින් ඉතින් මේ බන්ඩල් එක ගත්තා ඉතින් ඔයගොල්ලෝ තේ මං කරන විදිහටම හරියටම කරන්න නැත්නම් ඉතින් බඩුම තමයි ඉතින් ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ නෑ